එළිදරව් 10 වන පරිච්ඡේදය බලවත් දේවදූතයා සහ කුඩා පොත. තවත් බලවත් දේවදූතයෙක් වලාකුළක් පැලඳගෙන තමාගේ හිසේ දේදුන්නක් ඇතුව ස්වර්ගයෙන් බසිනවා දුටිමි. ඔහුගේ මුහුණ ඉර මෙන්ද ඔහුගේ කකුල් ගිනි කණු මෙන්ද විය. ඔහුගේ අතේ දිග හරින ලද කුඩා පොතක් තිබුණේය. ඔහු තමාගේ දකුණු පය මුහුද පිටද වම් පය ගොඩබිම පිටද තබා සිංහයෙකු ගොරවන්නාක් මෙන් මහත් ශබ්දයකින් මොරගැසුවේය. ඔහු මොරගැසූ කල ගර්ජනා සතද තමුන්ගේ හඬ පැවැත්වුවෝය. ඒ ගර්ජනා සත ශබ්ද පැවැත්වූ කල මම ලියන්නට හැදුවෙමි. එවිට ගර්ජනා සත ශබ්ද පවත්වා කී දේ නොලියන්න. එය මුද්‍රා කරපන්නැයි ස්වර්ගයෙන් කියන හඬක් මට ඇසුණේය. මුහුද පිටත් ගොඩබිමෙහිත් සිටිනවා මා විසින් දුටුවා වූ දේවදූතයා ස්වර්ගය දෙසට තමාගේ දකුණත ඔසවා සදාකාලයටම ජීවත් වන්නා වූ ස්වර්ගයත් එහි තිබෙන දේත් පොළොවත් එහි තිබෙන දේත් මුහුදත් එහි තිබෙන දේත් මැව්වා වූ තැනැන් වහන්සේ ගැන දිවුරනුයේ තවත් කල් නැත කියාද සත්වැනි දේවදූතයාගේ ශබ්ද කිරීමේ දවස්වලදී ඔහු පිඹින්ට යන කල දෙවියන් වහන්සේ තමන්ගේ මෙහෙකරු වූ ප්‍රොපේතවරුන්ට ප්‍රකාශ කළ යහපත් ආරංචිය ලෙස උන්වහන්සේගේ රහස සම්පූර්ණ වී තිබේය කියාද කීවේය. ස්වර්ගයෙන් මට ඇසුණු හඬ නැවතත් මා සමග කතා කරමින් නුඹ ගොස් මුහුද පිටත් ගොඩබිමෙහිත් සිටින දේවදූතයාගේ අතේ දිගෑරලා තිබෙන පොත අරගනින්නැයි මට කීවේය. මමද දේවදූතයා වෙතට ගොස් කුඩා පොත මට දෙන්ට කීවෙමි. ඔහුද ඒක අරගෙන කාපන්න. ඒක නුඹේ බඩ තික්ත කරන්නේය. එහෙත් ඒක නුඹේ කටේ මී පැණි ලෙස මිහිරි වන්නේ යැයි මට කීවේය. එවිට මම දේවදූතයා අතින් කුඩා පොත රැගෙන කෑවෙමි. ඒක මාගේ කටේ මී පැණි ලෙස මිහිරිව තිබුණේය. ඒක කෑ පසු මාගේ බඩ තික්ත විය. තවද නුඹ බොහෝ සෙනගද ජාතීන්ද භාෂාවන්ද රජුන්ද කෙරෙහි නැවතත් අනාගත වාක්‍ය කියන්නට ඕනෑ යැයි මට කියන ලද්දේය. ආමේන්.